සෞම්‍ය අද නම් සුපිරි අඩියක් ගහමු ඈ. ඔව් ඈ අද රුපියල් 5000ක් දාන්න ඕනේ. උඹට නම් අවුලක් නෑනේ බංසන. ඔබ සුපිරි පඩියක් ගන්නවනේ. 5000 නම් මොකද්ද බං ඉෂාර? උඹට සල්ලි නැති එකෙක් කෑවා. උඹලා නිකන් බොන්න ප්ලෑන් කරනවා. නිකමට ආදිටවත් කතා කරාද බං? මං ඊයේ රෑ උට කෝල් එකක් ගත්තා බං. ඌ එයි දැන් මෙතෙන්ට. අරන් කියනකොට මරු වෙනවා බං. අඩෝ මොනවද බං උඹලා hina වෙවි කතා වෙන්නේ? ඇයි බං ආදි? උඹට මං ඊයේ රෑ කෝල් එකක් අරන් විස්තරේ කිව්වේ. උඹට මතක නැද්ද? ආදි මේ සල්ලි නෑ කියලා නම් කියන්න බෑ. අඩෝ අද උඹලා සෙට් වෙනවා කිව්වා නේද බං? මේ උඹලට කියන්න හිටියේ මට අද එන්න වෙන්නේ නෑ බං. අපෝ ආදි කොහොම නම් අපිට සෙට් වෙන්නේ නැහැ. උඹ දැන් එන ලෝභය වෙලා බං. ඉස්සර වගේ නෙමෙයි. උඹට තාත්ත රටේ නම් අල්ලිත් එවනනේ ආදි. එයි මම ඔබ සෙට් වෙන්න බෑ කියන්නේ. මොකද්ද බං ආදි? උඹ හම්බ කරන සල්ලි නෙමෙයිනේ තාත්තා හම්බ කරන සල්ලිනේ. 5000ක් දාලා සෙට්ටියන්කෝ බං. අනේ මට බෑ බං. උඹලා මාත් එක්ක අවුල් ගන්න එපා. උඹලා අතල්ලයක් දාපන්කෝ. මං ආවේ නෑ කියලා අවුලක් නෑනේ බං. උඹ ආවත් නැතත් ආදි අපි අද රෑට සෙට් වෙනවා. උඹ යන තැනක ඵලයන්. මනුස්සකම තියෙන නිසායි අපි උඹට කතා කරේ. හරි බං. මං ගිහිල්ලා එන්නම් එහෙනම්. අඩෝ යන්න එපා බං ආදි. මොහො පොඩ ගිදහංකෝ. ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට කියපන්කෝ. නෑ බං ඉෂාරයා. අපේ තාත්තා රටේ ඉන්න එක ඇත්ත. එයා රටේ ඉඳලා සල්ලි එවන එකත් ඇත්ත. ඒ වුණාට එයා දැන් මේ ටිකේ ලෙඩ වෙලා ඉන්නේ බං. අනිත් එක මේ දවස් ටිකේ ගෙදරක් ගොඩක් ප්‍රශ්න බං. මොකද දැන් ගොඩක් තාත්තා වයසයි බං. එයාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න ඕන. එයා අපි වෙනුවෙන් දැන් මැරුණ ඇති බං. අපි පොඩි කාලේ දැන් මෙයා රටනේ බං. එයාට අපි ළඟ ඉන්නත් බැරි වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙදි මං කොහොමද බං අපේ තාත්තා ඉච්චර දුක් විඳලා එවන සල්ලි මම නිකන් නාස්ති කරන්නේ. අඩෝ අපි එහෙම දෙයක් දන්නේ නෑනේ බං ආදි. අඩෝ සමාවෙන් ආදි මං කලින් අර වගේ කතා කිව්වේ. ඔය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව බං. ඒකට කමක් නෑ මලා. උඹලා කිසි දෙයක් දන්නේ නැතුවනේ මට එහෙම කතා කිව්වේ. මං උඹලා කියන දේවල් ගණන් ගන්න නෑ බං. උඹලා මගේ යාළුවෝනේ. උඹ ඔය ගැන වැඩි හිතන්න එපා ආදි. උඹලා තාත්තව අපි කොහොම හරි ලංකාවට ගෙන්න ගමු. අපි උඹත් එක්ක ඕන වෙලාවක ඕන දෙයකට ඉන්නවා ආදි. දෙමව්පියන් රටවල් ගිහිල්ලා හම්බ කරන සල්ලි කවදාවත් නාස්ති කරන්න එපා. එයාලගේ හොඳම කාලේ එයාලා කැප කෙරුවේ අපි වෙනුවෙන්.